අයිබුවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. වෙනද වගේම අදත් අපි වීඩියෝ එකක එකතු වෙන වාර සියලුම දෙනාටම රුමේනියානු එම්බසි ඉන්ටර්විව් එකේදී කන්සියුලා අපෙන් myself ගහනවා. එහෙම නැත්නම් තමන් ගැන කෙටි විස්තරයක් කරන්න කියනවා. ඒ විදිහට කන්සියුලා කෙනෙක් අපෙන් myself එහෙම නැත්නම් තමන් ගැන කෙටි විස්තරයක් කරන්න කිව්වොත් අපේ ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. එම්බසි ඉන්ටර්විව් එකේදී කන්සියුලා අපෙන් අහන්න පුළුවන් tell me about yourself කියලා. ඉතින් කියන්නේ කන්සියුලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ගැන කෙටි විස්තරයක්. හරි අපි දැන් බලමු කන්සියුලා අපෙන් මේ අහන ප්‍රශ්නෙට අපි උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා. මෙතනදී ඔයා ගැන හඳුන්වා දෙනකොට ඔයාගේ නම සඳහන් කරන්න. ඒ වගේම ඔයාගේ වයස සඳහන් කරන්න. ඒ වගේම ඔයාගේ ගම නගරය කියන්නේ ඔයා උපන් ගම හෝ නැත්නම් ජීවත් වෙන ගම හෝ නගරය ඒක සඳහන් කරන්න. ඔයා විවාහක කෙනෙක්ද අවිවාහක කෙනෙක්ද කියලා සඳහන් කරන්න පුළුවන් ඔයාට. ඒ වගේම ඔයාගේ පවුලේ විස්තර පවුලේ කී දෙනෙක් ඉන්නවද? ඒ කට්ටිය මොකද කරන ජොබ් එක අන්න ඒ වගේ පොඩි විස්තරයක් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයා දැනට කරන ජොබ් එක වගේ කරන්ට් ජොබ් එකත් මෙතනින් සඳහන් කරන්න පුළුවන්. මෙතනින් ඔයාලා සැලකිලිමත් වෙන්න ඔයාලා රුමේනියාවේ කරන්න යන රැකියාවට සමාන රැකියාවක් තමයි ඔයා ලංකාවේ දැනට කරන්න ඕනේ. ඒ වගේම ඔයා ලංකාවේ ජොබ් එකේ දැනට කරන කරන්ට් ජොබ් එකේ පළපුරුද්ද කොච්චරද කියලා මෙතන සඳහන් කරන්න පුළුවන් ඔයාලට. හරි ඉන්ටර්විව් එකේදී තමන් ගැන හඳුන්වා දෙනකොට ප්‍රධාන වශයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ කරුණු කීපයක් තමයි මම සඳහන් කරේ. අපි බලමු ඒ කරුණු ටික ඇතුළත් කරලා එම්බසි ඉන්ටර්විව් එකේදී තමන් ගැන හඳුන්වා දෙන්න වාක්‍ය කීපයක් හදාගන්න කොහොමද කියලා. ඔයාලා මෙතනදී ඔයාලගේ නම ඉදිරිපත් කරනකොට ඔයාලගේ සම්පූර්ණම නම ඉදිරිපත් කරන්න. අපි උදාහරණයක් විදිහට ඔයාලගේ නම ගමුකෝ දිනුර කසුන් රාජපක්ෂ කියලා. එතකොට ඔයාලගේ නම ඉදිරිපත් කරන්න ඕනේ my name is දිනුර කසුන් රාජපක්ෂ කියලා. I am 30 years old. ඒ කියන්නේ මගේ වයස අවුරුදු 30යි. ඔයාගේ වයස අනුව මෙතන වෙනස් කරගන්න. ඔයාගේ වයස අවුරුදු 25 කියලා හිතමුකෝ. එහෙමත් I am 25 years old. අන්න ඒ විදිහට තමයි කියන්න ඕනේ. I came from Kandy. මම ආවේ නුවර ඉඳලා. එතකොට ඔයාලගේ සිටි එක අනුව ඔයාලා ගම අනුව එතන වෙනස් කරගන්න. ඔයා අවිවාහක කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා මැරි නොකරපු කෙනෙක් නම් ඔයා කියන්න ඕනේ I am single කියලා. එහෙම නැත්නම් I am single and I have girlfriend. ඒ කියන්නේ මම අවිවාහකයි නමුත් මට ප්‍රේමවතියක් ඉන්නවා කියලා ඔයාලට කියන්න පුළුවන්. ඔයා මැරි කරපු කෙනෙක් නම් එහෙම නැත්නම් අවිවාහක කෙනෙක් නම් ඔයාලට කියන්න පුළුවන් I am married. එහෙම නැත්නම් ඔයා මැරි කරලා වර ළමයි එහෙම ඉන්නවා නම් ඔයාලට ඒකත් ඒ විදිහටම කියන්න පුළුවන් I am married and I have a child. වර ළමයි දෙන්නෙක් ඉන්නවා නම් I am married and I have 2 children. අන්න එහෙම කියන්න. ඊට පස්සේ ඔයාගේ පවුල ගැනත් පොඩි විස්තරයක් කරන්න. පවුලේ සමාජිකයන් කී දෙනෙක් ඉන්නවද? ඒ වගේම ඒ පවුලේ කට්ටිය මොනවද කරන ජොබ්? අන්න ඒ වගේ පොඩි විස්තරයක් කරන්න. ඒ වගේම ඔයා දැනට කරන රැකියාව කරන ස්ථානය සහ රැකියාව සම්බන්ධයෙන් ඔයාට කොච්චර පළපුරුද්දක් තියෙනවද කියලා කියන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගමුකෝ. ඔයා ෆැක්ටරි වර්කර් කෙනෙක් විදිහට වාහන අමතර කොට නිෂ්පාදනය කරන කර්මාන්තයක දැනට වැඩ කරනවා. ඒ වගේම ඔයාට අවුරුදු 4ක එක්ස්පීරියන්ස් තියෙනවා කියලා. එහෙමනම් ඔයාට කියන්න පුළුවන් currently I am working as a factory worker in the motor vehicle parts manufacture company and I have 4 years experience as a factory worker කියලා. හරි මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඉන්ටර්විව් එකේදී තමන් ගැන කෙටි විස්තරයක් ගන්න. මෙතනදී මම තොරතුරු සඳහන් කරේ ඔයාලට අයිඩියා එකක් ගන්න විතරයි. ඔයාලා එතනින් අයිඩියා එකක් අරගෙන මම කියපු දේවල් වලින් අයිඩියා එකක් අරගෙන ඔයාගේ පෞද්ගලික තොරතුරු අනුව ඔයාගේ මේ වාක්‍ය ටික හදාගන්න. මේ දවස්වල ඉන්ටර්විව්ස් යන බලාපොරොත්තු වෙන කෙනෙක්ට අද වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් බොහොම ස්තුතියි. වෙනද වගේම අද අපි වීඩියෝ එකක එකතු වෙලා හිටියද අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.